මට අද විශේෂ ප්‍රකාශයක් කරන්න තියෙනවා. මේ ප්‍රකාශය කරපු තැනත්තා ගැන අපිට සමහර අය අකමැති පුද්ගලයෙක් නෑ, සමහර අය කැමති පුද්ගලයෙක්. සමහර අය ආදරේ, සමහර අය ආදරේ නෑ. ඒකට හේතුව මම මේ ප්‍රකාශය කරන්න හේතු වෙන්නේ ඔහු ඉල්ලා සිටියේ දේ. සුදු අධිරාජ්‍යවාදීන් අපේ මාතෘ භූමිය බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසුව කන්ද උඩරට අඩි 5000ට වඩා උස සියලු වනාන්තර භූමිය කපා විනාශ කොට තේ වගා කළා. ඉන්පසු කළුසොද්දෝ ඉතිරි වනාන්තර ටිකත් කපා මහා විනාශයක් සිදු කරමින් සිටිනවා. ඊට අවුරුදු 40කට ගිරදී ඉස්සලා කිපිලා. මේ මහා විනාශය නැවතුනේ නැත්නම් දශක 3ක් 4ක් ඉදිරියට යද්දී නායම් සෝදාපාලුව නියගිය ඇති වී ජන සංහාරයක් සිදු වෙනවා. මේ මාතෘ භූමියේ ගෝලීය තත්ත්වය අනුව ස්වභාවික පරිසරයේ සමතුලිතතාවය රැකීමට නම් අනිවාර්යයෙන් අඩි 5000කට වඩා උස සියලු භූමි වනගත කළ යුතුයි. කළුසොද්දනි මේ මහා විනාශය දැන්වත් නවත්තපල්ලා. තොප එසේ නොකළහොත් එදාට මා ජීවතුන් අතර සිටින්නට නොසින්තත් පුළුවන්. නමුත් නායම් වලින් කඳු කඩා වැටීම් වලින් 100,000 ගණන් ජනයා මිය යන යෑම වළක්වා ගන්න බැරි වෙනවා. රෝහණ විජේවි. අද කඳු මුදුන් වල නිවසකට නැගලා තියෙනවා. පෞගිය කාලේ අපේ රටේ ට්‍රෙන්ඩ් එකක් ආවා. කන්දක් මුදල ගෙයක් හදාගන්න එක. ඒක නිකන් ධනවත්භාවයේ ලක්ෂණයක් වගේ එකක් ආවා. යලි කිසිදු අනවසර තැනක අපේ රටේ නිවසක් ඉදි කරගන්න දෙන්නේ නැහැ. අපි ඉන්නලා තියෙනවා මේ මධ්‍ය කඳුකරේ ඇත්ත තත්ත්වයක් නිරීක්ෂණය කරලා දෙන්න කියලා. සමහර වාර්තා පළවෙන මධ්‍ය කඳුකරේ ගැන බයයි කියලා. ඒ වාර්තාන අඩි 5000කට වඩා වැඩි. ජීවත් වෙන ප්‍රදේශ යලි වනවගාව ඇති කරන්න ඕන. අපි එම ඉඩම් සහ දේපල ආණ්ඩුවේ වන්දි දීලා පවරා ගන්න කටයුතු කරා.